ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඇවිල්ලා තියෙන ලීඩ්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඒ කියන්නේ දැන් මෙතන කස්ටමර්ස්ලාගේ කොහොමද විස්තර මුකුත් පෙන්වන්නේ නැහනේ. ඒක කරන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කරන මෙතන අයිකන් එක. මේ රිසල්ට් එක යට තියෙන තියෙනවා ඩවුන්ලෝඩ් කරන අයිකන් එක. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කළා ඔයාලට ඒ කියන්නේ කවදද ඒ කියන්නේ කවදින් නම් කවදට ආපු ලීඩ්ස් ටිකද ඕනේ. ඔයාලට ඕන නම් අද ටික ගන්න. මෙතනින් ටුඩේ කියලා දාලා ගන්න පුළුවන්. ඔයාලට ඊයේ ලීඩ්ස් ටික නම් මේ බලන්න ඕනේ මෙතනින් yesterday දාන්න. එහෙම නැත්නම් ඔයාලට ඩේට් එකක් සිලෙක්ට් කරගෙන 20 ආපු ඒවා ඕන 20. ඒ වගේ ගන්න පුළුවන්. මට ඕනේ දැන් අද ආපු ලීඩ්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න. මම මෙතනින් ටුඩේ කියලා දාලා ෆයිල් ටයිප් එකට දෙන්න ඕනේ XLS කියන එක. එතකොට තමයි මේක Excel එකකට ඩවුන්ලෝඩ් වෙන්නේ. XLS කියන එක දුන්නා. මෙතනින් ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්න. එතකොට මේක අපිට ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වෙච්ච එක ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ තමයි ඩවුන්ලෝඩ් වෙච්ච එක ඕපන් කරාම තියෙන්නේ. මේක මෙන්න මේ විදිහට කෙලවරට ගියාට පස්සේ තියෙනවා කස්ටමර්ගේ නම, ඇඩ්‍රස් එක, සිටි එක, ෆෝන් නම්බර් එක. මෙතන කස්ටමර්ගේ නම තියෙනවා, සිටි එක, ස්ට්‍රීට් ඇඩ්‍රස්, සිටි, ෆෝන්. ඔයාලට පුළුවන් මේකට කෝල් අරගෙන කෝඩ් එක කන්ෆර්ම් කරගන්න. අපිට ලීඩ් 4ක් නැවිලා තිබ්බේ. ඒ 4 දාපු අය තමයි මේ ඉන්නේ. දැන් මේකට හොඳට ලීඩ් එනවා කියලා තේරෙනවා. ඒක බලා ගන්න අපි cost per result කියන එකෙන් දැන් එක ලීඩ් එකක් කියන්නේ රුපියල් 136ට. ඒක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ 250ට හරි 300ට හරි අඩුවෙන් එනවා කියන්නේ ඇත්තටම හොඳයි. මේ cost per result එක. කියන්නේ එක ලීඩ් එකක් කියන්නේ රුපියල් 136ට. අපිට පුළුවන් මේකේ ලීඩ් හොඳට එනවා කියලා දන්නවනම් බජට් එක වැඩි කරගන්න. බජට් එක වැඩි කරන්නේ අපි බජට් එක වැඩි කරන්න ඕන ඇඩ් එක මෙහෙම සිලෙක්ට් කරගත්තා මෙතනින්. අපි ඔයාලට මතක ඇති ඇඩ් එක ස්පොන්සර් කරද්දී අපි ඇඩ් බජට් එක දැම්මේ පළවෙනි ස්ටෙප් එකට නම් මෙන්න මෙතනින් තමයි බජට් එක පෙන්වන්නේ. ඒ කියන්නේ කැම්පේන් එකට නම් අපි බජට් එක දැම්මේ මෙතනින් බජට් කියන එක පෙන්නනවා. අපි දැම්මේ දෙවෙනි එකටනේ. ඒ කියන්නේ ඇඩ් සෙට් එකට. එහෙම වුණොත් මේක ක්ලික් කරලා මෙතනින් යන්න ඕනේ දෙවෙනි එකට. දෙවෙනි ස්ටෙප් එකට ඇඩ් සෙට් කියන එකට. මෙතන අපි දාපු බජට් එක ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන එඩිට් එකෙන් මේ බජට් එක එඩිට් කරගන්න. ඔයාලට ඕන මේක පුළුවන් රුපියල් 2000ක් වැඩි කරන්න 3000ක් ඒ වගේ වැඩි කරලා මෙතනින් පබ්ලිෂ් කරන්න තමයි තියෙන්නේ. එතකොට බජට් එක වැඩි වෙනවා. ඒ විදිහට තමයි ඇඩ් එකේ බජට් එක වැඩි කරන්නේ. දැන් ඔයාලට මේක රන් වුණා ඇති කියලා හිතෙනවා නම් ඒ කියන්නේ හිතන්න මොකක් හරින්ද ස්ටොක් ඉවරයි ඒ වගේ එකක් කියලා ඇඩ් එක ඕෆ් කරන්න ඕන නම් මෙතනින් ඇඩ් එක ඕෆ් කරන්න තමයි තියෙන්නේ. මෙන්න මේ ටික් එකෙන් හරියට දැම්ම නම් ඇඩ් එක ඕෆ් වෙනවා. එතකොට මෙතනින් එහාට සල්ලි ස්පෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ විදිහ තමයි ඇඩ් ස්පොන්සර් කරපු ඇඩ් එකක් අපි රිසල්ට් බලන්නේ ලීඩ් ඩවුන්ලෝඩ් කරගන්නේ මේ විදිහට.